රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා නියුක්තකයන්ට ඡන්ද විමසීම් දිනේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු ලබා දීම අත්‍යවශ්‍යයි. රාජ්‍ය අංශයේ සේවකීන්ට අවම පැය 2ක කාලයකට සීමාවකට යටත්ව ඒ ඡන්ද දායකයාට ඒ සේවකයාට ඡන්ද පොළට යාමට තියෙන දුර ප්‍රමාණය අනුව නිවාඩු ලබා දීම ඒ රාජ්‍ය අංශයේ ආයතන ප්‍රධානීන්ගේ වගකීමක් වෙනවා. ඒ වගේම පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරලා තියෙනවා නිවාඩු දිය යුතු ආකාරය පිළිබඳව. කිලෝමීටර් 40කට හෝ ඊට අඩු නම් දින භාගයකුත් 40ත් 100ත් අතර දින එකකුත් කිලෝමීටර් 100ත් 150ත් අතර දින එකහමාරකුත් කිලෝමීටර් 150කට වැඩි නම් දින දෙකකුත් වශයෙන් නියම කොට තිබෙනවා. සමහර ඡන්දදායකයින්ට තමාගේ ඡන්ද පොළ පිහිටා තිබෙන්නේ ඉතා දුර බැහැර නම් අවශ්‍ය ප්‍රමාණයට නිවාඩු ලබා දීම කළ යුතු වෙනවා. රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල ඒ වගේම මේ විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයින්ට කාර්ය මණ්ඩලවලට පෞද්ගලික උපකාරක පන්තිවල ඉගෙන ගන්නා ශිෂ්‍යයින්ට ඒ වගේම ඇඟලුම් කම්හල්වල ඒ වගේම අනිකුත් කම්හල්වල අනික් කාර්යාලවල පෞද්ගලික අංශයේ ආයතනවල සේවය කරන සියලුම දෙනාට නිවාඩු ලබා දීමේ අදාළ සේවා යෝජකයින්ගේ වගකීමක්. ඒ වගේම නිවාඩු ලබා දීමෙන් පසුව Taman ඒ අදාළ සේවා නියුක්තකයන්ට නිවාඩු ලබා දුන් ආකාරය පිළිබඳව දැන්වීමක් අදාළ ආයතනයේ ප්‍රදර්ශනය කිරීම අවශ්‍ය වෙනවා. ඒ සේවකයින්ගේ නිලධාරීන්ගේ දැන ගැනීම සඳහා